අතපුච්ච ගත්තේ නැති ළමයෙක් ඉන්නවනේ ඒක හොයාගන්න හරි අමාරුයි පොඩි කාලේ. ඒ විදිහට try කරන්නේ මේ curiosity එකකින් හින්දානේ. මේ curiosity කියන එක ඕනම ළමයෙක්ගේ තියෙන දෙයක්. මෙන්න මේ curiosity එක පාවිච්චි කරලා මෙන්න මේ පසුබිම හදලා දෙන එක තමයි ඇත්තටම STEM concept එකකින් වෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගන්නවා හැමතිස්සෙම ඕනම ළමයට කුතුහලය කියන දේ තියෙනවා. අපි තමයි කුතුහලය කිල් කරන්නේ. මේ curiosity කියන එක ළමයෙක් ලොකු වෙනකොට අපි සීමා කරනවා මෙන්න මේ කෑල්ල තමයි ඉගෙන ගන්න ඕනේ. මේක තමයි විභාගයට එන්නේ කියලා. හැබැයි ළමයට ඉදිරි ප්‍රශ්න තියෙනවා. ඕනම් පොඩි කාලේ ළමයෙක් ඒකනේ ගිහිලා අතපුච්ච ගන්න. අතපුච්ච ගත්තේ නැති ළමයෙක් ඉන්නවනේ ඒක හොයාගන්න හරි අමාරුයි පොඩි කාලේ. නැත්තම් ගිහිලා සතෙට් එක කියලා මොකක් හරි කවා ගන්නවා. එහෙම නැත්තම් කොහේ හරි ගිහිල්ලා හතර ගතින් වැටෙනවා. ඒ විදිහට try කරන්නේ මේ curiosity එකකින් හින්දානේ. නැත්තම් කවුරු හරි කතා කරන දෙයක් ගත්තාම ඒකම repeat කරන්න try කරනවා. මේ curiosity කියන එක ඕනම ළමයෙක්ගේ තියෙන දෙයක්. එතකොට මෙන්න මේ curiosity එක පාවිච්චි කරලා මේ ළමයාට ඇත්තටම අවශ්‍ය කරන ඒ පසුබිම එයාට සලස්වන එක එයාට අලුත් දේවල් ඉගෙන ගන්න safe environment එකක. මෙන්න මේ පසුබිම හදලා දෙන එක තමයි ඇත්තටම STEM concept එකකින් වෙන්නේ. මොකද ප්‍රායෝගිකයේ දෙක අත්දකින්නවා කියලා කියන්නේ ඒක ඇත්තට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන ළමයට අවබෝධයක් ලැබෙනවා කියන්නේ. හැබැයි ඒ අවබෝධය ලැබෙන දේ ඊටමත් විනෝදාත්මක වෙන්න ඕනේ. එන්නේ ඒ විදිහට තමයි මේ STEM concept එක ගොඩ නැගෙන්නේ. මොකද නැත්තම් ආයිමත් අපි පරණ boring subject එකක් වෙනවා මේ කියන STEM concept එකත්. මම විශේෂයෙන් මෙතන සඳහන් කරා safe environment එකක් කියලා. ඔය safe environment එකක් කියන්නේ අපි safe නැති environment එකක මේක ළමයට create කරොත් heat එක දැනන වෙනුවට අතම පිච්චිලා ගියොත් මොකද වෙන්නේ? අන්න ඒ නිසා තමයි අපි safe environment එකක් create කරනවා කියන්නේ. ඒක ප්‍රධානම කාර්යයක් මේ STEM concept එකක් implement කරනවා.